ඔය මිනිස්සුන්ට උදව් කරන එක සම්බන්ධව නම් මගේ නම් අදහස මම නම් කවදාවත් ඕකට තුන්වෙනි පාර්ශ්වයක් විදියට ඉස්සරහට එන්නේ නැහැ. ඒ දවස්වල අර ගම් වතුර කාලේ බඩු බෙදනකොට මේ ගෙදර කෑම උයලා මං බෙදලා දුන්නානේ අපි ඔය වතුර බෝතල මැටයක් එහෙම බෙදුවා. අපිට පුළුවන් විදියට. ඒතර මම නම් ඕකට සම්බන්ධ කරගත්තේ මගේ ළඟම සෙට් එකේ ඉන්නේ. ඒගොල්ලෝ විතරයි මම සම්බන්ධ කරගත්තේ ඒ වැඩේට. මොකද නිකන් කතා අහන්න ඕන අනිවාර්යෙන්ම ඔය වගේ දෙයකට තමුන් ඉදිරිපත් වෙනකොට දැනගන්න ඕනේ මේක ලංකාව අනිවාර්යෙන්ම කතා අහන්න වෙනවා මිනිස්සුන්ගේ සල්ලි අරගෙන ඒක බෙදන්න ගියොත් මම 100%ක් ඇත්ත උමනාවකින් කරන්න ගියා අනිවාර්යෙන් කතා අහන්න වෙන්න පුළුවන් මම නම් ඒ රිස්ක් එක ගන්න නැහැ හරිද ඒක අනිත් එක තමයි දැන් මිනිස්සු උනහම ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඇයි තුන්වෙනි පාර්සලක ඒකට භාවිතා කරන්නේ දැන් රජය තිබ්බ account එකක් දීලා තිබ්බ ඒකට දාන්න පුළුවන් දැන් පිටරට ඉන්න මිනිස්සෙන් නම් එයාට මෙහෙ එක්කෙනෙක්ට සල්ලි දෙන්න ඕන තමුන්ගේම නෑදෑ හිත මිත්‍රයන් ළඟමයි ඉන්නවනේ ඒගොල්ලෝ ලව්වා කරන්න තිබ්බන ඕනනම් ඕක නේ එහෙනම් කොහෙවත් ඉන්න එකෙක් නේ දැන් මං කියන්නේ එහෙම එකෙක්ට සල්ලි දෙන්න ඕනේ නැහැ නේ බඩු මේවා දෙන්න ඕනේ නැහැ මට කතා කරන හැම මිනිස්සයටම දැන් ඔය ඒවා දාපුවාම අර අපේ වීඩියෝස් ඒවා මැද ගියාම අර අපි බඩු බෙදපු ඒවා මම සීන් ගම් වතුර කාලේ ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා මට ඉන්බොක්ස් එකේ මැසේජ් කරලා තිබ්බා කෝල් උත් කරලා තිබ්බා අපි උදව් කරන්න කැමතියි සර්ට අපි කීයක් හරි දෙන්න සර් ගොඩක් ලොකු වැඩක් කරනවා කියලා පේනවා මම ඒගොල්ලෝ හැමෝටම කිව්වේ ඕක තමයි අනේ මට නම් දෙන්න එපා ඕගොල්ලෝ ඒක කරගන්න ඔය රජයේ account එකක් තියෙනවා ඒකට දාන්න පුළුවන් නැත්තම් වාගේ ළඟ නංගිලා මල්ලා නෑදෑ හිත මිත්‍රාදීන් ළඟ උන් ඉන්නවනේ උන්ට දාන්න උන් උදව් කරයි මට නම් දෙන්න එපා කියලා ඒක තමයි වෙන්නේ දෙපැත්තටම හොඳයි 2026 ගෑල් ළමයි එයාට ආර්ථික අපහසුතාව තියෙනවා එයා මාත් කතා කරලා තිබ්බ ඒවා ගැන තරංග කියලා මිනිස්සු නියම මිනිස්සු ඊශ්‍රායල් මට කතා කරා මෙහෙම මම කැමතියි සර් මට ඉගෙන ගන්න බැරුව ගියා ඒ දවස්වල මගේ තිබ්බ ආර්ථික අපහසුතාව මොනවද මේ ප්‍රශ්න ටිකක් තිබ්බා කිව්වා ඒක නිසා එයාට ඉගෙන ගන්න බැරුව හැබැයි එයා කැමතියි දැන් ඉගෙන ගන්න ළමයෙක්ට උදව් කරන්න ඉතින් මට ඒතර ළමයා මතක් වුණාට ගෑල් ළමයා මං කිව්වා හරි එහෙනම් මෙහෙම කෙනෙක් ඉන්නවා මේ ඔයාගේ අවශ්‍යතාවය පට්ට ඒක නියමයි අපි යාට උදව් කරමු කියලා ඉතින් මට සල්ලි දාන්න කිව්වා මම කිව්වා නෑ අනේ අයියේ මට දාන්න එපා මම වාට ඒගොල්ලන්ගේ දුවගේ අම්මව මම කන්ටැක්ට් කරලා දුන්නා ඔයා එයාට සල්ලි දාන්න කෙලින්ම මෙයා ඊයේද හෝ පෙරේදා මේ මාසෙත් එයා සල්ලි දාලා තිබ්බා ඒ කියන්නේ මට හැමදාම එයා දැම්මා කියලා එවනවා මට එකක් මට කියලා දෙන්න පොඩ්ඩක් බලන්න කියලා ඒක එයා සල්ලි දානවා මේ ළමයා ඉගෙන ගන්න දේවල් බලන්න කියලා මේ ළමයා හොඳට ඉගෙන ගන්නවා වැඩිම ලකුණු ගන්න සෙට් එකේ ඉන්නවා පේපර්ස් වල අර මනුස්සයදී ලොකු පිනක් කරගන්නවා හැබැයි මම ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ හරිද මම කන්ටැක්ට් එක හදලා දෙනවා ඒගොල්ලෝ කරගෙන යනවා වැඩි හරිද ඒතර අර මනුස්සයාට කාටට උදව් කරන්න ඕනේ කියන සුපිරි සිතුවිල්ල පහළ වෙලා තියෙනවා ඒකට පට්ට එයාගේ වැඩෙත් වෙනවා එයා කාටට උදව් කරන්න ඕනේ කියලා එයාට සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවා එයා ඒක ක්‍රියාවට නංගනවා ඇත්තටම උදව් අවශ්‍ය කරන පුද්ගලෙක් ඉන්නවා එයාට ඒ උදව් ලැබෙනවා මම ඔතන සම්බන්ධ වෙන්න ගියොත් එහෙම මට කෙල වෙනවා